කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මෙදා පාර අපේ පැණිගොඩන් ගහේ අස්වැන්න සෑහෙන්න සරුයි. ඒකට හේතුව විදිහට මම දකින්නේ මේ වැස්සට කලින් හොඳට පෑවිල්ල ඇල්ලුවානේ. ඉතින් ඒ පෑවිල්ලත් එක්ක පළතුරු ගස්වල පළදාව හොඳට ආවා. අපේ දොඩම් වර්ග ಜಾති දෙකක් වගේ සෑහෙන පළදාවක් ආවා. ඒ වගේම ආඹයි රඹුටනුයි ඒ වගේම ආවා. නමුත් රඹුටන් නම් වැස්සත් එක්ක හිතුවට වඩා සෑහෙන ප්‍රමාණයක් වැටිලා ගියා. ඉතින් හරි පොඩ්ඩයි තමා රඹුටන් නම් ඉතුරුනේ. නමුත් දොඩම් සහ අඹ සෑහෙන්න තිබ්බා. ඉතින් මේ පැණිදොඩම් ගහට සෑහෙන වයසයි. ඉතින් මේ පාර තමයි මේ විදිහට සාර්ථක විදිහට පළදාව ආවේ. මීට කලින් අවුරුදුවල සාමාන්‍යයෙන් අවුරුද්දට මෙන්නේ ගෙඩි 4-5ක් වගේ. නමුත් මේ පාර ඇත්තටම ඒ ඔක්කොටම හරියන්න අපිට පැණිදොඩම් සෑහෙන දුන්නා. අද ඉතින් උදේට කන්න මම මුං ඇට ටිකක් තම්බ ගන්න කියලා තමයි හදන්නේ. කලින් දවසේ පෙගෙන්න තියලා තිබ්බ මුං ඇට ටික දැන් තම්බ ගන්නවා. ඉතින් අපි දෙන්නට ධාන්‍ය වර්ග කනවා කියන ටිකක් අමාරු වැඩක්, ගිලෙන්නේ නැහැ වගේ තමයි. නමුත් අපි දෙන්න තීරණය කළා හැම සතියෙම සෙනසුරාදා හෝ ඉරිදා දවසක උදේවරුට අනිවාර්යෙන්ම ධාන්‍ය වර්ගයක් කනවා කියලා. මට ඇත්තටම මුං ඇට, සුදු කව්පි, රතු කව්පි කන්න පුළුවන්. අර කඩල තමයි මට ටිකක් කන්න අකමැතිම. නමුත් ඇත්තටම පොල් සහ ලුණු මිරිස් එක්ක රසට කෑව හැකි. ඉතින් මට ලුණු මිරිසකට වඩා අනිවාර්යෙන්ම පොල් නම් තියෙන්න ඕනේ. ඉතින් ඒ දෙකම තියෙද්දි තමයි හැබැයි රසටම කන්න පුළුවන්. අපේ පොල් මැෂිමට කියලා ඉතින් පොල් ගෙඩියක් ලෙලි ගහ ගන්නවා. මොකද අලුත් පොල් ටිකක් එක්ක මුං හෙට කද්දි ඉතින් රස වැඩි. ඒ නිසා ඉතින් පොල් ටිකක් ගා ගන්න ඕනේ. පොල් වතුර වලට ඔයාලා මොකද කරන්නේ? මම අහලා තියෙන විදිහට නම් පොල් වතුර සෑහෙනම ಗುಣ දෙයක්. ඉතින් ඉස්සර ලියෝ ඉන්නකොට අපිට පොල් වතුර බොනවයි කියන එක ඊනකින්වත් හිතන්න බැරි දෙයක්. මොකද පොල් ගෙඩියේ බිඳිනකොටම එයා කකුල් දෙක ළඟට වෙලා ඉන්නවා පොල් වතුර ටික බොන්න. ඉතින් අපිට කලාතුරකින් තමයි පොල් වතුර ටිකක් බොන්න පුළුවන් වෙන්නේ. මට ඇත්තටම හැබැයි පොල් වතුර බොන්න බෑ. පීනසේ ඇවිස්සනවා ටක් ගාලා. නමුත් ඉතින් ඉඳලා හිටලා මම පොල් වතුර ටිකක් ඉතින් බොනවා. අද ඉතින් හසියට කරදර කරන්න ගියේ නැහැ පොල් ටික ගාලා දෙන්න කියලා. ඉතින් අද පොඩ්ඩයි පොල් ගාන්න ඕනේ සහ චූටි පොල් ගෙඩියක් නිසා මමම ගහගත්තා. අපි හිතන් හිටියට ධාන්‍ය වර්ග රස නැහැ කියලා. රස නැතිකමට වඩා අපිට කන්න අකමැත්ත තියෙන්නේ. නමුත් ධාන්‍ය වර්ග කනකොට ඒකේ තියෙන වෙනම රසට අපි හුරු වෙනවා. අපි දෙන්න ඉතින් ඒ නිසාම තමයි තීරණය කළේ. මොකද ඇඟටත් ගුණයි. ධාන්‍ය වර්ග සාමාන්‍යයෙන් කැවෙන්නෙම නැති තරම්. මම ධාන්‍ය වර්ග ගෙදර ගේන්නෙත් හොදි හදලා කන්න. ඉතින් මුං ඇට, කව්පි වගේ දේවල් ගේන්නේ හොදි හදලා කන්න. තම්බලා කනවා හරිම අඩුයි. නමුත් අපි දෙන්න තීරණය කළේ ඉතින් ඒකේ ಗುಣ අපිට ගන්න පුළුවන් තම්බලා කෑවහම. ඒ නිසා ඉතින් කොහොම හරි සතියකට එක දවසක් අපි අනිවාර්යයෙන්ම ධාන්‍ය වර්ග කනවා කියලාම තීරණය කළා. බිත්තර නම් ඉතින් එන්නම ගණන් යනවා. ඒක ගණන් බහින්නෙම නෑ. මට මතකයි මම රුපියල් 9ට 10ටත් බිත්තර ගත්තා. දැන් නම් ඇත්තටම රුපියල් 39යි 40යි බිත්තර. හුඟ දවසකින් තමයි මගේ මේ කුරුඳු තෙල් පහන පත්තු කරන්නේ. මොකද මේ දවස්වල මගේ ළඟ සාම්බ්‍රාණි කැට තියෙන නිසා නිතරම මම ඒක තමයි පත්තු කළේ. නමුත් ඉතින් අද මට හිතුණා කුරුඳු තෙල් පහන පත්තු කරන්න ඕනේ කියලා. ඒ නිසා ඉතින් පත්තු කළා. මේකෙන් මේ ඩ්‍රොප් 2-3ක් දාගත්තාම හොඳටම ඇති මුළු ගේම සුවඳ වෙන්න. ටික දවසකින් නම් හදන්න හිතාගෙන හිටපු කෑමක් තමයි අද මම හදන්නේ. දැන් නම් හදාගන්නේ මුලින්ම බටර් කේක් එකක්. ඉතින් බටර් කේක් එක තමයි මේකට අත්‍යවශ්‍යම. ඉතින් බටර් කේක් එකක් හදාගන්න සේරම වැඩ ටික දැන් ඉතින් හිමින් කරගන්න තමයි හදන්නේ. බටර් කේක් එකක් හදන විදිහ නම් දැන් ඕනම කෙනෙක් දන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අවශ්‍ය සේරම අමුද්‍රව්‍ය ටික දාලා මම හොඳට බීට් කරගන්නවා. ෆ්‍රී හීට් කරගත්ත oven එකට මගේ කේක් එක දාලා ඒක බේක් වෙන්න දීලා මම යනවා ඉතින් මගේ ඉතුරු වැඩ ටික කරගන්න.
රම්ටන් ගහයි කෑම ලෑල්ලයි අතර උණ බටයක් දාලා තමයි ලේනුන්ට එන්න පාර හදලා තිබ්බේ කෑම ලෑල්ලට. මේ දවස්වල තියෙන වැස්සත් එක්ක ඉතින් උණ බටේ හොඳටම දිරලා දෙකට මැද්දෙන් කඩන් වැටෙන. මොකද මගේ පෝච්චිත් එල්ලලා තියෙනවනේ. ඉතින් ඒක අර දිරලා බරටම කඩාගෙන වැහිලා තිබ්බා. ඉතින් මට පුළුවන් විදිහට මම ඒක අටෝලා තිබ්බා මේ හසිගේ නිමාඩු දවස එනකම්ම. මොකද එතකන් ලේනුන්ට එන්න විදිහක් නැතුව යනවනේ. එයාලා එන්නෙම මේ උණ බටේ දිගේ. ඉතින් අටෝලා තිබ්බා මං කොහොම හරි ගැට ගහලා. මගේ පෝච්චි ටික එල්ලලා තියන්නත් ඕනේ. නැත්තම් වැඩි විසික් වෙලා ගන්න දෙයක් නැති වෙන නිසා මං කොහොම හරි හයියට අටෝලා එයා එනකම් මේක ෂේප් එකේ තියාගත්තා. අද ඉතින් එයා ඉන්න නිසා අලුත් උණ බටයක් දාලා කොහොම හරි මේක හදා ගන්න ඕනේ. මට කොහොමත් හදන්න බැහැ. මොකද රමුටන් ගහේ මුදුනටම කරලා තමයි උණ බටේ බැඳලා තියෙන්නේ. ඉතින් එයා නැගලා මේක ගලවන්න ඕනේ. ඉතින් අද දිග උණු බටයක් කොහොම හරි හොයාගෙන අපි දෙන්න ඒක හදන්න තමයි හදන්නේ. මූලිකම දේ ලේනුන්ට එන්න පාර හදන එක උනාට ඒ අස්සෙන් මගේ පෝච්චි ටිකත් මම කොහොම හරි එල්ල ගන්න ඕනේ. මොකද රමුටන් ගහේ එල්ලන්න පුළුවන් හැම තැනකම වගේ මම එල්ලලා තියෙන. ඉතින් මගේ ළඟ දැන් දිග කම්බිත් නැහැ තව එල්ලන්න. ඉතින් මේකේ තමයි මම ඉතුරු පෝච්චි කිහිපයක් එල්ලලා තිබ්බේ. ඉතින් මේක කඩන් වැටුණාට පස්සේ ඒක එල්ල ගන්න තැනක් නැහැ. ඉතින් කොහොමත් මේක හදන්න ඕනේ. හැදුවේ නැත්නම් ඇත්තටම ලේනුන්ට එන්න විදිහක් ඇත්තෙම නැහැ. මගේ බත් ලෑල්ලට උදෙන්ම එන සමාජිකයා තමයි ලේනා. ඉතින් එයාට අනිවාර්යෙන් මෙන්න පාර හදලා තියන්න ඕනේ. ඒ නිසා ඉතින් ඒකත් හදලා මගේ පෝච්චි ටිකත් කොහොම හරි එල්ලගත්තා. ඒ වැඩේ කරලා යනකොට ඉතින් මගේ කේක් එකත් හරි ගානට බේක් වෙලා මම ඉතින් ටිකක් මේක නිමෙන්න තියලා තියෙනවා. මොකද මගේ කෑම එක හදාගන්න මේක හොඳට නිමිලා තියෙන්න ඕනේ. නිමිච්ච කේක් එකකින් ඉතින් මම අවශ්‍ය ප්‍රමාණයට කෑල්ලක් කපාගෙන මේ වගේ වීදුරු ට්‍රේ එකකට දාගෙන ගෑරුප්පුවකින් හොඳට සිදුරු හදා ගන්නවා. ඒකට හේතුව මම මේ කිරි ටික දාද්දි කේක් එක හොඳට කිරි ටික උරා ගන්න ඕනේ. ඉතින් මේ කිරි වලට ඇත්තටම ටින් කිරි මික්ස් කරලා තියෙන්නේ. කිරි වල ඇත්තටම අර පැණි රසක් නැති නිසා ටින් කිරි අවශ්‍ය ප්‍රමාණයට දාලා පැණි රස හොඳට හදාගෙන කේක් එක උඩින් දා ගන්නවා. කේක් එක හොඳට මේ කිරි වලින් පෙඟෙන්න. ඊට පස්සේ ඉතින් මගේ කේක් එක පැය 3-4ක් මම හොඳට ෆ්‍රිජ් එකේ තියනවා කූල් වෙන්න. ඒක කූල් වෙන අතරේ ඉතින් මම කඩාගෙන ආව පැණි දොඩම් වලින් බීම එකක් හදාගන්න තමයි හදන්නේ. මේක කඩන් ආව වෙලාවෙ ඉඳන් බීම හදන්නේ නැද්ද ගාව කංකෙන්දිරි ගානවා. ඉතින් මගේ වැඩි ටික ඔක්කොම ඉවර කරලා මං හිමින් සීරුවේ මේක හදන්න හිටියේ. දැන් ඉතින් කංකෙන්දිරියා වහන් ඉන්න බැරි තැනම බීම එක හදලා දෙන්න තමයි හදන්නේ. මේ ගෙඩි දෙකෙන් මට ලොකු බීම කෝප්පයක් හදාගන්න පුළුවන් වුණා. මොකද මේකේ හිතුවටත් වඩා හොඳට පැණි තියෙනවා. ගෙඩි දෙකකින් ඉතින් මට ලොකු බීම කෝප්පයක් හදාගන්න පුළුවන් වුණා. දැන් ඉතින් නිවි සැනසෙල්ලේ අපි දෙන්න මේක බොන්න තමයි හදන්නේ. කරන්න තියෙන වැඩ ටිකක් සේරම ඉවර කරලා යනකොට මේක ගානට කූල් වෙලා. ඉතින් ඒ අතරතුරේම මම මගේ විපින් ක්‍රීම් එක හදාගත්තා. මේක ඇත්තටම ඉන්ස්ටන්ට් විපින් ක්‍රීම් පවුඩර් එක. මට මේක තමයි ඇත්තටම ලාභ. අනිත් එක ගන්නවට වඩා මේක සෑහෙන ලාභයි. ඉතින් මම මේක හදාගත්තා. ඒක හදාගෙන මගේ කේක් එක උඩින් දාගන්න එක තමයි කරන්නේ. මේකට ඉතින් ස්ට්‍රෝබෙරි වගේ දේවල් තියෙනවා නම් තවත් රසයි. කොහොම හරි මේක හදලා පැය 24ක් විතර ෆ්‍රිජ් එකේ තියලා කනවා නම් තමයි මේකේ රස හොඳටම දැනෙන්නේ. අපේ ගෙදර ඉන්න බඩජාරියට ඉතින් පැය 24 ඉවසන් ඉන්න බෑ. ඉතින් කෑල්ලක් කපලා දෙන්නම කිව්වා. මං ඉතින් හදපු ගමන්ම කෑල්ලක් කපලා දුන්නා. එහෙනම් ඉතින් ආයෙ වීඩියෝ එකකින් හම් වෙනකන් අදට මම ගිහිල්ලා යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.